Hola, Camanche, que me agrada. විරාමයෙන් පස්සේ අපි ඇවිල්ලා තියෙන්නේ කොෆි බීන් එකට. කොෆි බීන් එකත් ඔටාර මහත්මිය නිතරම යන එන ස්ථානයක්. අපි වැඩි විස්තර ඇතුළට ගිහිල්ලා කතා කරමු. Hola, Camanche, que me agrada. ඔබතුමිය ඊටාම කවර බහුල කෙනෙක්. ඔබතුමියගේ දවසේ කාලය කල්පනා කරගන්නේ කෙසේද? ඔව් මට ගොඩක් වැඩ තියෙනවා හැමදාම. සාමාන්‍යයෙන් 8 මාර ඉඳන් රෑ 7 වෙනකන් සාමාන්‍යයෙන් මම හොටෙල් එකේ හරි ඔෆිස් එකේ හරි මේ සාප්පුවට යනවා හරි වැඩ කරනවා. ඉතින් මට අර විරාම වෙලාවල් හරිම කෙටි. මට ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් ඒකත් ඒ පැත්තත් බලන්න අවශ්‍යයි. ඉතින් මේ වගේ තැන්වලට එන්න ඇත්තට මම මෙහි ආවට මම හැමතිස්සම වගේ නෑ සැරින් සැරට වගේ තමයි ඉන්නේ. විරාමයක් හම්බුනොත් එනවා මේ නිකන් කෝපි එකක් බොන්න. ලාංකිකයන් පමණක් නෙමෙයි විදේශිකයන් පවා ලංකාවට පැමිණියාම අපිට ආඩම්බරයෙන් ගෙනියන්න පුළුවන් එකම ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එක තමයි ඔඩෙල්. ඔබතුමිය 1989 ඉඳලා ආගමනයේ කාන්තාවක් වශයෙන් මුහුණ දුන් ගැටලු මොනවාද? ඇත්තට ගොඩක් දේවල් ගොඩක් කාලයක් දැන් මම මේ බිස්නස් එක කරගෙන යනවා. මම පටන් ගත්තේ සේවකයන් දෙන්නෙක් එක දැන් 700ට වැඩියෙන් ඉන්නවා. ඉතින් ගොඩක් දේවල් ඒ අතර වෙලා තියෙනවා මේ challenges මේ මට බලන්න මේ කරගන්න ෆේස් කරන්න වුණා. ඒත් මම හිතන්නේ හිත හදාගත්තොත් මේ වගේ දෙයක් කරන්න පුළුවන් ලොකු කැමැත්තක් තියෙනවා නම් මේ වගේ දෙයක් කරන්න මම හිතන්නේ මේ හැමතිස්සෙම හැදෙන ගැටලු මේවා මේ අතර ලේසියෙන් විසඳන්න පුළුවන් මොන හරි ප්‍රශ්න ඇති වුණොත් කාන්තාවක් හැටියට හරි පිරිමි කෙනෙක් හැටියට හරි මේ වගේ හැමදාම ජීවිතේ මේ වගේ දේවල් හමු වෙන්න වෙනවා. ඉතින් මම හිතන්නේ හිත හරියට හිත හදාගත්තොත් මේ වගේ දේවල් ලේසියෙන් විසඳ ගන්න පුළුවන් කියලා මම හිතන්නේ ඒ ප්‍රශ්න ලේසියෙන් නැති වෙනවා කියලා. මෝස්තර නිරූපිකාවක් වශයෙන් ඔබ ජනප්‍රිය වුණු කාලේ ඉඳලම අද දක්වා ඔබතුමිය අපි දකින්නේ එකම ස්වරූපයකින්. ඔබතුමියගේ රුව රැක ගැනීමේ රහස කොහොමද? ඇත්තටම එච්චර රහසක් නෙමෙයි. ඒත් මට මේ මං ඇත්තට සුමානකට 4 සැරයක් හරි 5 සැරයක් මම ජිම් එකට යනවා. මිනිත්තු 45ක් හරි පැයක් විතර එක්සර්සයිස් කරනවා. ඔඩෙල් එකේ ඕටෝන් කියලා ජිම් එකක් තියෙනවා. එතන තමයි මම යන්නේ. මගේ ට්‍රේනර් කෙනෙක් ඉන්නවා. එයා මට මේ ප්‍රෝග්‍රෑම් හදනවා. සුමාන සැරේට මගේ කැමැත්ත අනුව ඒක තමයි මම ගොඩක්ම කරන්නේ. මම කෑම ඒව මේ වෙච්චර බලන්නේ මම සාමාන්‍යයෙන් මට කැමති දෙයක් කනවා. අර ජිම් එකට යන එක තමයි මම කොහොමත් මට ලොකු කැමැත්තක් තියෙන්නේ. ඒක තමයි මම හැමතිස්සෙම කරන්න හදන්නේ මිස් වෙන්නේ නැතුව. ඔබතුමිය රූපලාවන්‍ය කටයුතු සඳහා සලෝන් එකකට යනවද නැත්නම් ඔබතුමිය නිවසේම ඉඳන් ඒවා කරගන්නේ? සාමාන්‍යයෙන් මේ කොණ්ඩේ වලට බ්ලෝ ඩ්‍රයි හරි කපන්න මම සලෝන් එකට යනවා. මගේ සලෝන් මම හැමතිස්සෙම යන සලෝන් එක තමයි කෙස් සලෝන් එක. සාමාන්‍යයෙන් මේකප් ඒ වගේ දේවල් මම ගෙදර තමයි කරන්නේ. මමම කරන්නේ මොන හරි ෂූට් එකක් හරි ෆොටෝ ෂූට් හරි මේ වගේ මොන හරි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා නම් තමයි මම මේකප් ගෙදර මම කරන්නේ. ඒ වැඩි හරියක්ම මේ මම තමයි කරන්නේ. මට කැමති නෑ මේකප් එහෙම වැඩියෙන් අඳින්න. මම ගොඩක් අඩුවෙන් අඳින්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ලේසි. ඒක සාමාන්‍යයෙන් මම තමයි කරන්නේ බොහෝ දුරට. අපි කැමතියි ඔබතුමියගේ පෞද්ගලික විස්තර ටිකක් දැනගන්න. මොකද අපිව නරඹන ප්‍රේක්ෂකයොත් කැමති ඇති ඔබතුමියගේ පුද්ගලික විස්තර ටිකක් දැනගන්න. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ට වයස 11යි අනිත් එක්කෙනාට වයස 17යි. දෙන්නම ඉස්කෝලේ තාම යනවා. ඒ දෙන්න අපතර මගේ ගෙදර බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් මේ මං එක බල්ලෙක් නීකෝ මම හිතන්නේ නීකෝ ගොඩක් අය දන්නවා එම්බාක් එකෙන් මේ ලෝගෝ එක තමයි නීකෝ. නීකෝ මට හම්බුනේ අපේ පාර උඩ පොඩි පැටියෙක් හැටියට මං ගෙදරට ගත්තේ. අනිත් එක්කෙනා බැන්ඩි. එයා
දෙයක් මගේ පාර උඩ මේ පොඩි කාලේදී හම්බ වෙලා මම ගෙදරට ගත්තා මේ එදා ඉඳන් තමයි ඒ හතර දෙනා තමයි මගේ ගෙදර ඉන්නේ. අවසාන වශයෙන් ඔබතුමිය කොෆි බීන් එකට ආවහම කන්න කැමති දේ මොකක්ද? ඇත්තට එක දෙයක්ම කියලා නෑ. හැමතිස්සෙම කෝපි එකක් නම් බොනවා. ඊට අමතරව මේ මූඩ් එක අනුවෙන් මම වෙන දේවල් තෝරනවා. සමහර විට චොක්ලට් කේක් මම අද අලුත් දෙයක් දැක්ක බනානා බ්‍රෙඩ් කියලා මට ඒක අද මම බලන්න කැමති ඒක කොහොමද රස කියලා. ඉතින් මම අද ඒක ගන්නවා. එහෙනම් ඔටාර මහත්මිය පොඩ්ඩක් රැඳී සිටින්න. ඔටාර මහත්මිය අපෙන් ඔබට පුංචි ටැග් එකක්. බොහොම ස්තුතියි. අද shopping S7 වැඩසටහනට සහභාගී වුණේ ඔටාරා ගුණවර්ධන මහත්මිය. ඔටාරා ගුණවර්ධන මහත්මිය ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමියගේ කාර්යබහුලත්වයත් එක්ක අපේ වැඩසටහනට සහභාගී වුණාට අපේ වැඩසටහනට ලොකු ආලෝකයක් වුණා ඔබතුමියගේ සහභාගීත්වය. බොහොම ස්තුතියි. ලබන සතියේත් අපිත් එක්ක shopping කරන්න එකතු වෙන ඔබ ආදරය කරන ජනප්‍රිය තරුව ගැන දැනගන්න පුළුවන් ඉරිදා ලක්දිව පුවත්පතේ.